හොයාගත්තා ආත්මික රත්නක් ගන්න වරෙන් මුල ඉරිපත් නෙමෙයි කලුන හදිටියක් දාගෙන එන්නේ නැති වෙන මොනවාරි ආයික කලු 18 වංගුවේ පළවෙනි වංගුවට හම්බුණා අන්න හනුව හෙන්නනේ නානවා වෙන නානවා අන්න ජාජේක මාන සුදු අපි රාතු බීමත් වෙනවා දැන් පොඩ්ඩක් හිටා විනාඩි 10 15 දිහා මේ බල්ලා කියන්නම් කිව්වා ආයෙ ගන්නවා චමිකේ සෙවන් බිම්ලා අඩෝ යාලා දෙත කොටේ ලස්සල්ලට ආව එහෙනම් ඒකේ වතුරවල පාට බලන්නකො දුරු පාටයි රත්නල්ලට යන පාර තියෙනවා මෙතන පොඩි පුංචි කඩයක් තියෙනවා මේ මැටි වලින් හදපු පොඩි කඩයක් අපි දැන් සොරපුර ඔයවට යන්න හදන්නේ යන ගමන් ඉන්නේ ඇත්තරම දැන් සෙනග නම් ඉන්නවද තාලේ අපි මහියංගන යන්නේ මිතුරේ දිය කෙලින් අපි හායි යාළුවනේ රත්නල්ල Oh, bila. Good morning guys. සුබම සුබ උදෑසනක්. අද වෙසක් පොහොය දවස. අද අපි යන්න ඉන්නේ මහියංගනේ. දැන් අපි ඉන්නේ මහනුවර දිගන මාර්ගයේ. මේ තියෙන මහනුවර දිගන මාර්ගය. මේ තියෙන්නේ. මාත් එක්ක ආවා ගමේ යාළුවෝ ටිකක්. දැන් නෑ දැන් පාර වරද්දගෙන මෙතෙන්ට එනවා කිව්වා දැන් කෝල් එකක් දීලා අපි එහෙන් ආවේ උදේ 5ට විතර කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් කටුගස්තොටට ඇවිල්ලා කටුගස්තොටෙන් මහනුවර දිගන මාර්ගයට දාලා තමයි දැන් ඉන්නේ ඉස්සරහ වීඩියෝ එකේදී හමු වෙමු වැඩක් කරගන්න දෙන්න තප්පයි ආයෙ මේකට පොඩ්ඩක් හිටා විනාඩි 10 15 දිහා මේ බල්ලා කියන්නම් කිව්වා ආයෙ ගන්නවා චමිකේ මූ ඔය වගේ ඔක්කොම ඔහොම කියලානේ බවනේ ඌ මටත් ඊයේ වැඩ කරන ගමන් ගත්තානේ මට කෝල් කෑල්ලක් දෙන්න. කන්න සේරම. කට්ටිය වෙන කෑල්ල. පළවෙනි දවසේනේ. ඔව්. බලපන් අපලට දවසල් තියෙන කතාවට මම හිතනවා.
කිරිබත් කෑල්ල කාලෙම කඳුළු ගානේ ඉරිබත් නෙමෙයි තියෙන්නේ. ඉරිබත්ද? ඔව් ඉරිබත් කවම කොච්චර ජවයක් නෝද? ඒක තමයි කඳු වදින්න ඕනේ ආවිස්ක ඔයාගේ අත්දැකීම කියන්නේ මොනවද කියන්න තියෙන්නේ ගමනේ මට රං අපු ලොකුම අත්දැකීම තමයි සාලී කිව් දෙයට මට ජීවිතේට බය වෙච්ච පළවෙනි පාර. මොකක්ද කිව්වේ? ලොකුම බය. මොකක්ද කිව්වේ? මරණ බය වගේ. අර මට කිව්වේ දෙයක්. මොකද්ද? මොකද්ද වගේ? මට වීල් එකෙන් බහැලා මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? ආයේ ආත්මික රත්නක් ගන්න වරෙන් ඉරිබත් නෙමෙයි. කලුම හදිටියක් දාන්න නැති වෙන මොනවද? කල්පිවලේ දාන්න. ඩාගෙනවත් යන්නේ නැහැ නේද? වරෙන් ඩගපන්කෝ. හරි ඈ ඉවත් කාලා ජවය ගන්න ඕනේ අනිවාර්යෙන්. අලුත් අයිටම් ගාලා. ඒ කඳු වදින්න ජවය ගන්න අද කොහෙන්ද තනන්නේ? හරිද? ජාති දෙකද එක જાතියක. වාන සුදු අපි රාත් ඔයාලා කියන එකක් තමයි දෙයියෝ එහෙම කරමු. හරි යා හරි ගයිස් අපි ඉන්නේ දැන් තෙල්දෙණිය ටවුන් එකේ කට්ටිය පාන් ගන්න ගිහින් ඉන්නේ දැන් දවල්ට කන්න දන්සල්ලේ මතම් වුණා දන්සල් ඇදගෙන දැන් කට්ටිය පාන් ගන්න පාන් ගන්න බලන්න යන්නේ හරි ගත්තද? පාන් ගන්නනේ ආක් ඇතනේ. පාන් ගෙනා මේ සාලියේ මේ ඕකි උන්නේ දැන් දින සම්මල් කියන එක කරේ. ඔව් දිනුත අපත් ගෙනාවනේ. මේ දිනේ සම්බන්ධ තියෙනවා ආතල්ලක ඉන්නවනේ ඔයාලා එන්න අපි සූර්ය නමස්කාරය කරන්න. අර ඉස්කෝලේ දෙ ගිහලා මොකද ඉතින් ඔය වැටෙද්දි පාහෝ පාර දෙන්නත් තිබිලා
කට්ටිය දැන් කඩනවත් තොලා ඉන්නේ. අනුරාධ කන්නේ බෑ පාන්නේ. ආ විස්තරේ නවත්තන්න විතර. අනේ කමු ලයින්ද විතරනේ මට මේ බඩගිනේ ගණන් මම කන්දක් උඩට යන්නේ මේ එන්ට ගහමුනේ ඈ එන්න බඩගින් දෙහිටියේ මාරේ හින්නවා අඩෝ මාරු ප්ලේස් එක නේද? මාරු ලින්ද එක ඈ මාරු ලින්ද එක මේ කොවර කවිස්ත උඹේ යාළුවා ඔබ මට පුල්ලෙ පුතේනවා මේක දිගරේ නෑ ගනේ ඌ මට වඩා කනවා බයෙන් දෙක ඌ මට ගන්න ඉතින් හරි ඒ උගේ ඉදුනේ කඩන්නේ කන්ද කියදී අර මේ අනේ ඉන්න ඒ වගේ කතා කියන්නේ ඒ දිමේ අනේ ඉන්න කිව්වා කියන්නේ හලෝ එහෙම කිව්වම කනවාද දෙවෙන්න මේකෙන් දින කාරි ඉතින් බලන්න නේද? බලපින්න කහ. හරි දැන් තමයි කාලය වුනේ. අපි දැන් දෙල්දෙනිය පහු වෙලා ටිකක් දුර ආවා. ටිකක් දුර ආවට පස්සේ දැන් පොඩි ලස්සන කඩයක් තියෙනවා. සුපිරි ප්ලේස් එකක්. එතන එහා පැත්තේ තියෙනවා මේ මහවැලි ගඟ. දිගට මයංගනේට යනකම් මම හිතන්නේ දිගටම තියෙනවා මහවැලි ගඟ. කට්ටේ කාලා එහෙම ෆොටෝ ගහනවා. කාලේ දිහා බලන්න අර වෙන ඇක්ෂන් එක. දැන් අර පැත්ත බලන්න ආයි අර බයික් එකේ අර බලමු ඉතින් ආගේ පිට බලමු නේ කාලේ බයික් එකෙන් තියෙන ෆොටෝ මහවැලි ගඟ අර පැත්තේ තියෙනවා අතු ගංගා ටික මුගේ දෙල්ලේ තියෙනවා. කොහෙද කියන්නේ? බෑගල. ඒක රුණක් විදිය කන්ද කියන්නේ ගාන ඉස්සරහද? ඔය යන්න ඕනේ. රුණක් විදිය කන්ද? ඉස්සරහියක් විතරනේ. ඒ කියන්නේ මේක වැඩිය කන්දක් එක? ඕබ්‍රා කන්ද ගවනවා. මැදමාරු පවුනම කන්ද. කොච්චරක් විතර තියෙනවද කන්ද? කිලෝමීටර් දෙක තුනක්. පහක් විතර තියෙන. මට ඉරේනා පොඩ්ඩක් ගිරින වෙනකම් පහක් විතර. මේ දෙන්න අපි මේ අතම මගේ අත. හරි.
පිට්ටක් ඇද්දි ගන්න අපා. හම්බුණාද ඉතින්? තරහ වෙලා යන්න ගියේ. මල්ලි මේකත් මල්ලි වීමේ රහයියා දෙපරියා අර වීඩියෝ ඕකම රහයියා ගයිස් අපි දැන් ඉන්නේ මැද මහනුවර මේ දෙයිලාට තියෙන උන්නස්ගිරි කන්ද යන්න තියෙන්නේ වීල් එක යන්නේ එමි යන්නේ තින් මාරමාරි කන්දද Hi guys අපි කොහෙද ඉන්නේ මැද මහනුවර ඉන්නේ තව අපිට හුන්නස්ගිරි කන්දට කිලෝමීටර් 5ක් වගේ තියෙනවා හුන්නස්ගිරි කන්ද යන්න කොහොම හරි මේ හරියට ඇත්තටම ලස්සන මාර් view එකක් තියෙනවා අල් වෙන්නන්න මේ තමයි කට්ටිය පොඩ්ඩක් නැවතුවා මහසින්දා කට්ටිය ඉන්නවා ඒකින්ද පොඩ්ඩක් අපි එනම් උන්නස්ගිරි කන්ද නැගිද්දී අපි වීඩියෝ එකක් දාන්නයි හැරි ඇත්තටම හැරියන මාරම ලස්සනයි ඇත්තටම එන ලොකු කන්දක් තියෙන සාමාන්‍යයෙන් දන්නේ ඇති කියන්නේ hi guys අපි මේ උන්නස්ගිරි කන්ද මුල ඉන්නේ පාරේ පොඩි ඇක්සිඩන්ට් එකක් ගලා අපි දැන් ඉන්නේ මේ හුන්නස්ගිරි කන්ද තමයි දැන් නගින්න පටන් අරන් තියෙන්නේ මෙතන නගිද්ද මේ පළවෙනි වංගුවක මෙතන පොඩි ඇක්සිඩන්ට් එකක් කාන්දාරි වලාපු අපිට මගදී කඩල දාසලා කම්මුණා දැන් අකා යන්නේ කට්ටිය මේ මල්ලි තමයි මේ මල්ලි හම්බුනේ අපිට බලපන් දාසල් තියන්නේ මම විතරක් තියනවා එකක් රොටි දාසලා කඩේ උඩට අවශ්‍ය එකේ සිට කියලා
නම් මුන්නේ තවත් දන්සලක් තියෙනවා අයිස්ක්‍රීම් දන්සලා. ඕලි බන්නේ නේ? යමු යමු. අයිස්ක්‍රීම් කම්. මේ දෙවනි පාටත් යන්න පුළුවන් නේද? අයියෝ ඉවරයි. ඉවරයි. කොළාට මූණ බඩ ඉවර වුණා. මූණ බලන්නේ අයිස්ක්‍රීම් දන්සල අපි එද්දිම ඉවරයි. මේ ඇඟිල්ලේ පොඩ ගන්න. නෑ නෑ තව දෙකක් තව තියෙනවා තව. හොයලා හොයාගත්තා. මේ මෙතන ගාම මම පොටය. දැන් සුද්දාන් කරා. සතරක් තියෙනවනේ. මේ පොට ලස්සනනේ. ඊමුරේ යන්නේ ඒ තුන්වෙනි කඩල දන්සල. අපි දැන් හුන්නස්ගිරි කන්ද වහු කරලා පල්ලම බහින මම ඉන්නේ. ඒ කියන්නේ හුන්නස්ගිරි මීමුරේට යන එතන සෙඩ් එක ගාව පාරක් හම්බුණා. ඒ පාර වහු වෙලත් එනවත් එක්කම හම්බෙන මේ view point එකක් තියෙනවා මෙතන. මාරම ලස්සනක් තියෙනවා. මේ view point එක. ඉතින් මේ මෙතනින් බොටයක් ගහන්න. අර බොන්නේ. හැබැයි මේ ඉඳලා වදින නෑ මේ ඉරේලියම අහට්ටනේ තියෙන්නේ. ලස්සනයි මෙතෙන්දලා. වට්ට ලස්සන වාරයි. කොහොම බඩේ. Hello guys.
වලට හම්බුණා මේ බෝඩ් එකේ විතර සැරේනවා කපා පළවෙනි නම් ගොනේ අසල ගාමිණී පිළිරුව අපි දැන් ඉන්නේ හසලක මේ හසලක කම්මන පිළිරුව වගේ හරවල එතන ඉස්සරහේ රත්නල්ලට යන්න හදන්නේ දැන් රත්නල්ලට යන්න Ya. අපි දැන් මේ රත්නල්ලට යන්න හදන්නේ මේ රත්නල්ලට යන්න අසලකින් දාලා ටික දුරක් ආවට පස්සේ වමට පාරක් තියෙන රත්නල්ලගේ ඒ පාරේ හැරලා යනවා ඉන්නේ මේ පාර තමයි අපි දැන් රත්නල්ලට යනකමක් ඉන්නේ මේ වගේ කොටි පාරක් තමයි අතට යන්න තියෙන්නේ ඒක වලින් ඒක එකක් දුන්නොත් ගොම නැදී යන්නේ මෙතන ජොයින් සෙට් එකයි. ඔව් එහෙම කියන මොකක්ද ජොයින් කරන්නේ? මේ සාවෙන නෑ වුණින් දැන්. අර අපේ වෙල කරන්නේ. එහෙම ටික විතර නෑ. කියන්නේ නම් කමාරක් කිව්වා අපි කිව්නට පස්සේ සමත් කිව්වා කියලා අලුත් ප්‍රදාන කිව්වේ මාත්. නෝ කාමරේ දාමු. දෙන්න වානේ වෙලා යනවා අපේ එතන මේ ගෑම් ළමයි රොස්තාව කර කර Lagi, ayam. Bukan ada baik kata. Nih, aku baik aja. Baik, buka nih kan. හරි දැන් අපි වැස්සා මෙතන තියෙනවා මේ පාකින් එක ඒකේ බයික් ටික ඇවිල්ලා දැම්මා මේ ටික යන්න ඕන කිලෝමීටර් දෙකමාරක් විතර පයින් යන්න ඕන මම හිතන්නේ ඇල්ලලා කවුද සරන් අරන් किलोमीटर एक हमारा किलोमीटर एक हमारा किधर भाई हम दोनों रखने लगा
ආයිස් මොනවා හරි කියනවා. මොකද මේ කොයි මොකද මේ ඇති? පබ්නයි. ඈ? පබ්නයි. ඉතින් බෙස්ට් කියනවා නේද? Penny. ඔව් කියන්න මල්ලි මොනවද කියන්න තියෙන්නේ? නෑ මොකොත් නෑ ඔයාලට මේ සංචාරයේ පිළිබඳ මොනවද දැනෙන්නේ? අත්දැකීම් මොනවද කියලා මට දැනගන්න ඕනේ. අපිට ඉතින් පළමු අත්දැකීම තමයි දැන් මේ අත්දැකීම ලබා ගන්න තමයි යන්නේ ඉතින්. යන්කෝ ඔයාලට මොනියගේ මට යාළුවෙක් ඉන්නේ කියන්න ඔයාලා වා උදේ ඉඳන් දුන්න අත්දැකීම් හොඳටම ඇති අපිට. ඔසොන් එකටත් ඕගනයිස් කරන්න මේ වගේ තැන්වල මම ඇරෙන්න වෙන කවුද මේ වගේ එකයි යන්නේ නුඹලා අනිත් අදත්තර මේ දැන් ගස්සිටිය නාමු පට්ටර මේක වන් දාන්න පුළුවන් මේ මෙහෙට යන්න තියෙන්නේ මෙතන පීරන් ගියොත් හරියනවද නෑ ඔයත් යනවා හින්දා හෝටල් එකට ගහන්න කියනවා අනේ සමා වෙන්න නඩේ ගුරා කියන්නේ බොරු නේද? රත්නැල්ල කියලා ලොකේෂන් දාගෙන ගියා ගාමට්ටේකට ගියා රෙදිමහන් කියනවා. මල දාලා ගාම රත්නැල්ල නෙමෙයි රත්න ගාම ආයිස් දැන් වෙලාව දෙකට විතර ඇති. ආපු වෙලාවේ ඉඳන් පුදු කට්ටකට කට්ටක් කනවා කියන්න අපි යනවා නවතිනවා යනවා නවතිනවා. තාම එක තැනක් මාර අකරතැබ් වල මොන දේලා තියෙන්නේ. ප්‍රවේශ පත් මාරු නෑ මචං ඉතුරු ටොපි ඔය මැද 10ක් තියෙන එක ගන්න ඔබ ගියා ටිකට් ආර දැන් ටිකට් එකක් ගත්තා අපි ටිකට් ගත්තගෙන ටිකට් ඉවරලාලු ටිකට් දුන්නේ නැහැ නඩ ගාඩින් නම්බර් එක ගියා. දැන් පයින් යන ගමන් ඉන්නේ. ඒ ගානට වැටෙනවා. ඒවත් හොඳ නෑ. ඒවත් හොඳ නෑ. ටිකට් දෙන්න ඕ මැටේරා ඉල්ල ඕම් රත්නැල්ල කියනවා. Dale, Indian. අපි දැන් රත්නල්ල යන අතරතුර ඉන්නේ. කට්ටිය යනවා පිටිපස්සෙන්. ඒල පීස් ගන්න බෑ. ඒවා කියන්න ඕනේ කාලේ. ආ ගොඩක් දුර යන්න මොනවාර වැඩ කියන්න. ඔය අපි ටිකක් දුර ආවා. තව යන්න ඕන සාමාන්‍ය ගොඩක් දුර යන්න ඕනේ. තෙන්නේ නෑ ඒක. අනේ සාකීට සාකී. අපිට රත්නැල්ල පේනවා ගොඩක් දුරින් තියෙන්නේ තව ගොඩක් දුර යන්න ඕනේ මම හිතන්නේ මේ අස්සෙන් පේන්නේ. අමා එනකොට දෙතාවු දින්දින් මුකුත් කියන්න මොකද තමයි. කෑ ගන්න නැතෝ අරන්කෝ.
කියන්නේ අපි නම් මේ හරු ඒ දන්නවා. ඒ දන්නවා. ඒ දන්නේ. දැන් වාතාවරණය කිසිම කෙනෙකුට ක්ලාස් එකේ මොනවද? අපි තාම මේ රත්නැල්ල බලන්න මේ පාර දිගේ මේ ඇලක් තියෙන පොඩි ඇලක් ඒ පාර දිගේ යන ගමන් ඉන්නේ මේ බෝඩ් එකේ තිබ්බේ කිලෝමීටර් සාමාන්‍ය එකමාරක් වගේ තියෙනවා කියලා. සාමාන්‍ය කිලෝමීටර් 4ක් වගේ එන්න ඕනේ පයි. තව යනවා. ඇවිල්ලා ඉන්නේ ඇත්තටම රත්නෑල්ලට ලස්සනයි ඇත්තටම අද වතුර මාරු වුණා ගොඩක් සැරයි වගේ කට්ටිය නානයි අපිට නාන්න පුළුවන් වෙයි මම හිතන්නේ අපිට නාගන්න පුළුවන් වෙයිද මම හිතන්නේ Oh. Guys, අපි දැන් රත්නැල්ලට ඇවිල්ලා ඉන්නේ මාර්ග ලස්සනක් තියෙන පිස්සුව. මේ සද්දෙන්ද ඇහෙනවද දන්නේ නැහැ මේ මේක තමයි view එක. මෙතන උඩට යන්න පුළුවන් මේ මෙතනට යන්න පාර දන්නේ මම හිතන්නේ මේ ගල් වලින් පැනගෙන යන්න තියෙන්නේ වතුර පාරක් තරයි පුළුවන් වුණොත් යනවා
අපි දැන් නාන්න යන්න කියලා හදන්නේ මෙතන හොඳට යන්න විදියක් නැහැ. වෙලාවමදි දෙකින්ද ලෝකේ ගහම බලන්න. පහලට යනවා නාන්න පාවල් දැදුවා. අපි දැන් රත්නැල්ලේ නාන්න මේ යට කොටස ආවා උඩ මෙතන යනකොට නාන්න පුළුවන්. ඉතින් පොඩි මේ කොට කරලා අවේ ආරම ලස්සන නේ නාන්න පුපිරි. එතන නාම මේ හරි නාම හරි හරි බහැලා යන්ගෝ යයිනට ඒට ගියා කියලා. ඔව් ඔව් ඒක අයියා. ආරෙන් එන්න අපි මොකේද දැන් මේ ඉන්නේ? රත්නැල්ලේ. නේ කුකුස් දා වැරිත් දන්නේ ඒ ඔක වතුරට දාන්න එපා යකෝ. ඔක වෙයිලා ආ ගෝපුණා. අපි දිය කෙලින්නයි යන්නේ. නාට්‍යයේ ඉන්න නාට්‍යයේ. වරේලා ගමන කියෝලා කියෝලා. ඕ ගඩොල්ලේ ලබක් ගඩන් Hai, අපි දැන් කොහෙද මේ ඉන්නේ? රත්නැල්ලේ. දංගක් පිටිය රත්නැල්ලේ. ඔයාලත් අද වෙන්න. ඒ ෆොටෝ අච්චිට අමාරුයි. සමාදන්නයක් දෙන්න. අච්චිට හේතකයි. ආපිට දෙන්න. ඕ රත්නැල්ලේ ආවහෙන. ඔයගේ වතුර වල පාට බලන්නකෝ. දුරු පාටයි. රත්නැල්ලට ඇවිල්ලා තියෙන්නේ. හරි අමාරුයි. මේ අතර පීනන්න දන්නේ නැහැ මේ කවුද මේ එක එකක් පීනන්න දන්නේ නැහැ මේ පණිය වගේ හිටියට මට පුළුවන් ඔය මං අනිත් පැත්තට පීනලා පෙන්නන්නද මේ මේක පීනන්න කොහොමද දන්නේ නැහැ කො ඔබ ඉන්නන්නේ හරි ඕම් බලමු මොකද කොහොමද මේද ඔබ මේ ඕම් ඔබ අප්පඩ නාන්නේ පාගිලා දාලා තියෙනවා මල ගෙලියේ මේ වතුරට කවුරුත් එක නාන්න දෙන්න බෑ මේ කහනා මේ වතුර කහන කහ පාටයි මේ කහනා නෙවෙයි මම අරගෙන පෙන්නකෝ අප්පඩ සිරියනවා පුංචි මැනිකට ඌ වෙන්නේ කෙලවිලා නෑ මේකේ වතුර වැඩි වෙනකොට නාන්න යන්නේ YouTube channel එක subscribe කරන්න thank you අපි දැන් තමයි නාලා යනෝනේ කට්ටියම මෙතන පල්ලෑ තමයි නෑ මේ අතු මෙතන පල්ලෑ දැන් අපි යන්න හදන්නේ සොල්බෝරට යන්න හිතන් ඉන්නවා මේ දැන් හවස් වෙලා තියෙන මොන්නේ වෙලාව 4ට විතරයි වල වෙලාව තියෙන විදිහට මේ මයියන්ගේ පන්සලටත් යන්න හිතන් ඉන්නේ. තව මොනවා හරි ළඟ තියෙන ප්ලේස් ටික බලලා යන්න හිතන් ඉන්නේ. හරි ඒකට ගිහිලා සෙට් එකක් වෙනම් මේ රත්නැල්ලට එනවනම් මේ හසලකට ඇවිල්ලා හසලකින් ඉඳන් කිලෝමීටර් දෙකමාරක් විතර ඇතුළට ඇවිල්ලා එතනින් මේ තියෙනවා ඉස්සල්ලාම හම්බ වෙනවා මේ පාකින් එක. එතන
පාකින් එකේ මේ බයික් වාහනේ දාලා එන්න ඕනේ. සාමාන්‍යයෙන් එතනින් නම් කිලෝමීටර් එකමාරක් අහේ තියනවා කියලා තියෙන. එනකොට කිලෝමීටර් 4ක් විතර පයින් එන්න ඕනේ. ඊට උඩට එන සාමාන්‍ය ටිකට් ගන්න තැනට එනකම් මේ බයික් වලිනුයි වීල් වලිනුයි එන්න පුළුවන් සාමාන්‍ය ටිකට් කවුන්ටර් එක ගාවට එනකම්. එතනින් අර පාකින් එකක් නෑ නේද මේ සාමාන්‍යයෙන් එතන බයික් දාලා හැම එන්න පුළුවන්. කට්ටිය දාලා වෙත් තිබ්බා. ඒකින්ද මේ අවුලුත් නැතුව ඇති කොහොමද දන්නේ ඒක හරියට මෙරට අතනින් දාලා එන එක තමයි හොඳ. සාමාන්‍යයෙන් කාර් එක වගේ යනවා නම් අනිවාර්යෙන් කාර් වල දැන් ලොකු වාහන වල යනවා නම් සාමාන්‍යයෙන් අතනින් දාලා එන්න. මෙතන යන්න පුළුවන් මේ කොළ ලයිට් එක ගන්නවානේ. ඔව් කොළ ලයිට් එක වැටෙනකන් ඉන්න ඕනේ මෙතන යන්න. දැන් මෙතන රතු ලයිට් එක ඇල්ලලා දෙන්නේ. රතු ලයිට් එක වැටලා තියෙන්නේ. යන්න විදියක් නැහැ කොළ ලයිට් එක වැටෙනවා ඉන්න ඕනේ මෙතන යන්න. හරි. මේ අපි එන පාර දෙකේ මේ වගේ ලස්සන ඇලක් එනවා මේ ඒ ඇල දෙකේ දිගටම එන්න තියෙන්නේ. මේ පොඩි ගමක් තියෙන්නේ ආරම ලස්සනයි. රත්නැල්ලේ නාන්න නම් යට නාන්න පුළුවන් උඩ නාන්න බැරුව ඇති ගන්නෑ මේ ගියේ නෑ උඩට යන්න වෙලාව මදිද රත්නැල්ලට යන පාර තියෙනවා මෙතන පොඩි පුංචි කඩයක් තියෙනවා මේ මැටි වලින් හදපු පොඩි කඩයක් ඒක රොටි එහෙම දිනනවා මෙතන මේ රොටියක් එහෙම කාලා ප්ලේන් ටිකක් බීලා යන්න පුළුවන් ගණන් කොහොමද දන්නේ ගියේ නෑ අපි එකට යන්න වෙලා නෑ දැන් පරක් වෙලා තියෙනවා 4යි වෙලාව දැන් තව දැන් 3-4 කම යන්න තියෙනවා ඒකයි නීමුවේ සෙට් එකක් තියෙනවා අපි දැන් සොරපුර ඔයවට යන්න හදන්නේ. යන ගමන් ඉන්නේ ඇත්තරම දැන් සෙනග නම් ඉන්නවා අද කොට. ඉන්න බලන්න අපි එදිකොට ඇත්තන රෑ වුණාද? මාරම සෙනගක් තියෙන්නේ. අඬත් බෑ ඇගේ හැප්පෙන තරමට සෙනග. සෙනග කියන්නේ අද නම් මහරය දැන් කීයද වෙලා? ඔව් දැන් ඇවිල්ලා 4ට කිට්ටු. අය ඇට්ලිස් පායලා 4ට කිට්ටු කරලා. අද නම් ගොඩක් සෙනග මම හිතන්නේ පොයේ හින්දා වෙන්න. ඒකින්ද එන්න ඉස්සර වගේ මේ ඇතර වෙනස් වෙලා හැමතැනම කඩ දිනනවා. ඉස්සර මේ අපි එද්දි මේ ඉන්නේ අවුරුදු නේ මේ ඉන්නේ අපි අවුරුදු කීයකින් විතර අවන්නේ 2015 ඕනේ පාලේ ඔය ලියන්නේ ඕනේ කට්ටි දෙමිලා ඉන්නේ මං හිතන්නේ වහිනවා වෙන්නේ. ඔව්. අන්ටකෝ. guys, අපි එන දැන් නම් කරුවලේ මේ කට්ටිය නානවා ඒ පේන්නේ නැතුවදී අපි වුණා මම හිතන්නේ දැන් අන්තිමට අපි දෙන්න විතරයි වගේ අපි නම් ඔක්කොම කට්ටිය අතරමං වෙලා මට පේන්නේ කට්ටිය නානවා අතරම වල පේනක් ගන්න ඉන්නේ අපි මෝට්ටු එක්ක යනවා
Abis itu nalaran, kati nalaran abi. Abis ada. දිගේ හැටියට සද්ද වදිනේ. Kau ini? Ayo nalagatti. මේ පොඩ්ඩක් ආසාවක් ඇති වුණා නලාවක් ගන්න. ඒ කියන්නේ ඔය වීල් එකේ ෆෝන් එක නේ. ෆෝන් එක මදි. මදි නේද? ඔව්. කියන මේ තව පඩි කීපය යන තියෙන්නේ. රටේ පුරා අපි බෝට්ටු එක යනවා. එයාට ඔක්කොම ගලින් මේ නලාවක් හංගලා තියෙනවා. අපි අර මේ බෝට්ටුවේ එක යනවා කිව්වෝ. අනේ බාට වැටුණා. අනේ බෝට්ටු එක යනවා කිව්ව එක්කෙනා. ඔන්න අපි ආවා එහෙනම්. සොරේ බුරිලව. සොරබරවට. දැන් නම් පේන්නේ ඇත්තටම මොනවා. බරුවලයි. ගයිස් දැන් සොරමන වලකට ඇවිල්ලා ඉන්නේ නේද වැව නම් පේන්නේ නැහැ ඉතින් මේක තමයි වැව පේන්නේ නැති කීපයක් තියෙනවා දැන්. ටෝච් එක ගන්නද? වැවට ටෝච් එකක් ගන්න වෙනවා බලන්න ටෝච් එක ගහලා ඉතින් වැරට ගිහින් තමයි ටෝච් එක ගන්න. දැන් යන්නේ නැතුවේ බෝට්ටුව. ඇයි රයිට් නැද්ද? කියන්න. මොනවද කියලා දුන්නේ මල්ලි Hi guys, ඔන්න අපි ආවා සොරබර වැව බලන්න කියලා. මේ හද්ද කරුවේ ඇවිල්ලා මොනවද බැලුවේ කියලා කියන්නකෝ. ලද්දාන්න මාරි කියලා ඉන්නේ. සොරමර වැව බලලා මේ යන ගමන් ඉන්නේ මේ වැව බලන්න ගියා මේ සමුදේ අපෝ යනවා ඉතින් ඒ අපේ එන ටයිම් එකට තමයි කට්ටිය ගියේ.